වරේ ඇතුළට උඹද මේ ලස්සන ඇවිල්ලා. මේ ප්ලේන් එකක් බමුද? ඉතින් කොහොමද බං ජීවිතේ? එපා වෙලා බං තියෙන. ගෙදර ප්‍රශ්න. සල්ලි තමයි ඔක්කොම. මොනක ඇද? ඉවර වෙන ප්‍රශ්න නෙමේද බං මෙව්වා? ළඟකදී නම් මගේ ඔළුවේ එක එක දේවල් පේනවා වගේ බං දැන්. ගෙදර ප්‍රශ්න ගොඩාක් තියෙනවා බං. ඒ හැමදේම කරන්නේ අම්මනේ. අම්මලට ලිමිට් තියෙනවා බං. ඒ මනුස්සයට ගොඩක් දේවල් දරා ගන්න බෑ. එහෙම කියලා බෑනේ බං. බඩ ගෙදර කොල්ලා. ඔබ කියලා කොන්දපණ තියාගෙන ඉන්න ඕන. මචං මමත් පුළුවන් විදිහට උදව් කරනවා බං. ඔබ දන්නේ නැතුව නෙමෙයිනේ. මම කියන්න ඔබ කරනවා මදිද? තියකෝ මටත් 19යි. මටත් මගේ කියලා වැඩ තියෙනවා. මටත් මහන්සි බං මගේ ටකපයින්නවා. එහෙම කියලා බෑනේ බං. ඔබට ගෙදර කොල්ලා. මොකක්ද කියන්නේ මටත් කොන්දප්පණක් තියෙනවා. ඔබ මොකද්ද කියන්නේ? අනේ ඔබ කොන්ද යකෝ ඔබ කරා කිව්වට දැනුත් ගෙදර යකෝ මටත් කියලා මගේ කියලා ජීවිතයක් තියෙනවා නංගියේ ක්ලාස් ෆීස් ගෙවා ගන්න ඕනේ මගේ වැඩවලට සල්ලි හොයා ගන්න ඕනේ අම්මට කීයක් හරි දෙන්න ඕනේ යකෝ මගේ ප්‍රශ්නේ මට වඩා උඹ හොඳට දන්න එහෙම කරන මට උඹ කියලා දෙන්න එපා මගේ කොන්ද ගැන ඒත් මම නම් කියන්නේ ඔබ කරනවා මදි බා කොහෙන්න එපා මට උපදෙස් දීගෙන हेलो अम्मे පුතේ ඔයා කාලාද ඉන්නේ क्या अम्मे අනේ පුතේ බෙහෙත් ටික වෙලාවට ගන්න බෙහෙත් බයිපෝලර් අක්‍රමිකතාව එය අධික මනෝභාවයන් වෙනස්වීම මගින් සංලක්ෂිත මානසික සෞඛ්‍ය තත්ත්වයකි. උමතුව හා මානසික අවපීඩනය යනු එහි ප්‍රධාන ලක්ෂණ දෙකයි. එහි අනෙක් ලක්ෂණ ලෙස අසාමාන්‍ය ලෙස ජව සම්පන්න බව, අධික ආත්ම විශ්වාසය, දුක, අඩු ශක්තිය සහ දෛනික කටයුතු කර ඇති උනන්දුව අඩුවීම හැඳින්විය හැකිය. මෙය පුද්ගලයෙකුට ඍජුවම බලපෑ හැකි නමුත් නිසි ප්‍රතිකාර සහ සහාය ඇතිව තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කරගත හැක.